උතුරේ යුදගෙටු මැවිලීමත් සමග තම ගම්බිම් අත්හැර අනාථ කඳුරුවල ගාල්වීමට හෝ දකුණේ තම ඥාති හිතවතුන් වෙත යාමට බොහෝ උතුරේ වැසියන්ට සිදු වුණා. එලෙස පදිංචිකරුවන් විසින් අත්හැර දැමූ මෙම ඉඩම් කලක් LTT සංවිධානය යටතේත් පසුව රජයේ ආරක්ෂක හමුදා යටතටත් පැවතුණා. යුද්ධයේ අවසන් කාලයේ වන විට උතුරේ සහ නැගෙනහිර බොහෝ ඉඩම් පැවතුනේ මෙරට ආරක්ෂක හමුදා භාරයේ. යුද්ධය අවසන් වී කල්ගත වෙත්ම හමුදාව යටතේ පැවති මෙම ඉඩම් වලින් ආරක්ෂක කඳවුරු ලෙස පැවති ඒවා හැර සෙසු ඉඩම් යලි ඒවායේ මුල් උරුමකරුවන්ට ලබා දීමට රජයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් වුණා. යුද්ධෙන් අවතැන්ව සිට යලි ගම්බිම් කරා පැමිණෙද්දී තම පෞද්ගලික ඉඩම් යට කරගෙන දැවැන්ත බෞද්ධ විහාරයක් ඉදිවී තිබීම නිසා ගැටලුවට මුහුණ දී සිටින යාපනයේ වැසියන් පිරිසකගේ හඬයි මේ. මම 1990 යුද්ධ නිසා අවතන් වෙලා අවුරුදු 34ක් දක්වා මම කුලියට ඉන්නේ. මේ ඔක්කො ලියලා තියෙන්නේ 1989 වර්ෂයේ. සියලු දෙනාගේ මේ ඉල්ලීම අපේ ඊඩම අපිට ආපහු දෙන්න කියලා තමයි. 1990 දී යුද්ධය හේතුවෙන් ඒ ප්‍රදේශයේ ජනතාව අවතන් වෙලා ගියා. කැඩී බිඳී ගිය පන්සලක් එතන තිබූ බවට ඒක ඒගොල්ලන් නැහැ කියන්නේ නැහැ. එතකොට ඒ පන්සලත් එක්කලා ඒගොල්ලන්ගේ යම් ගණදෙනු තිබිලා තියෙනවා. ඉගෙන ගන්න ගිහින් තියෙනවා. 90 දී අවතන් වෙලා ගියාට පස්සේ ආපහු ඒගොල්ලන් එන්නේ 2017 දී. ඒ එනකොට ඒ පන්සල් බිම හැර අනිකුත් බොහෝ ප්‍රදේශ අල්ලගෙන එතන නැවත ඉදිකිරීම කරලා තිබුණා. විශේෂයෙන් අවුරුදු 100කට වඩා පැරණි සින්නක්කර ඔප්පු තියෙන ඉඩම්. ඉතින් පන්සල තියෙද්දි එයින් එහාට ඒ ඉඩම තවදුරටත් පුළුල් කරගෙන වෙනමම පන්සලක් ඉදිකිරීම තමයි මෙතුමන්ලාගේ තියෙන ඒ විරෝධතාවය. විශේෂයෙන් මේ ඉදිකිරීම වැඩි වෙලා තියෙන්නේ 2021 කොරෝනා කාලයේදී. කොරෝනා කාලය එක පැත්තකින් ඒ නිසා ඒගොල්ලන්ට ඒවා බලන්න යන්න බැරි වෙක්කම තීර්ථවිලා තියෙනවා. ඊට අමතරව ඒක අධි ආරක්ෂිත කලාපයක්. මේගොල්ලන් දන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා. විශේෂයෙන් ඒ පන්සල බාරව ඉන්න විහාරාධිපති ස්වාමින් වහන්සේත් මේක පිළි අරගෙන ඒ ඉඩම් නැවත ලබා දෙන බවට පවසලා තියෙනවා. මේ පිළිබඳව බොහෝ වෙලාවට දකුණට ආවේ වැරදි චිත්‍රයක්. ඒගොල්ලන් කිව්වේ මේක ජාතිවාදී අරමුණකින් සිංහල බෞද්ධයන්ට විරුද්ධව කරන අරගලයක් හැටියට තමයි ගියේ. ඇත්තරම දකුණේ ඉන්න දැනුවත් ජනතාවක් හැටියට බෞද්ධ ජනතාවක් හැටියට මෙන්න මේ කාරණාව හොඳින් අවබෝධ කරගන්න අවශ්‍යයි කියන එකයි මේ වෙලාවේදී අපේ අරමුණ. ඉතාමත් සාධාරණව කටයුතු කරලා අපට යුක්තිය කරලා දෙන්නට සහාය වෙයි කියලාත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා. මේ අතර මේ වැසියන් මතු කරන ගැටලුව සම්බන්ධයෙන් යාපනයේ තිස්ස විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන්ද අප විමසීමක් කළා. විහාරාධිපති ස්වාමින් වහන්සේ සඳහන් කළේ තිස්ස විහාරය යටතේ ඇති ඉඩම්වල මුල් හිමිකරුවන් බව කියන පිරිස් ළඟ ඇති ඉඩම් ඔප්පු පසුකාලීනව ලියා ගන්නා ලද ඒවා බවයි. ඒ ඔප්පු නීත්‍යානුකූල නොවන බවත් කෙසේ වෙතත් රාජ්‍ය මැදිහත්ව මෙම ගැටලුව විසඳා දීමට කටයුතු කරන බැවින් පන්සල යටතේ දැනට පවතින අක්කර 14න් පන්සලේ ඉදිකිරීම කර ඇති අක්කර 8 හැර ඉතිරි ඉඩම් නැවත ගම්වැසියන්ට දීමට තමා එකඟතාව පළ කර ඇති බවයි.